සුබ දවසක්. ඔබ O level exam එක අසමත් වුණත් O level exam එකට පෙනී ඉඳලා තියෙනවා නම් මාසෙකට රුපියල් 55000ක් 60000ක් අතර මාසික වැඩවලකට යන්න පුළුවන් රැකියා අවස්ථාවන් කීපයක් ගැන තොරතුරු තමයි අද මේ වීඩියෝ එකෙන් අපි ඔබට ගෙන එන්නේ. ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයට අයත් සහායක ආරක්ෂක පුරප්පාඩු 8ක්, කාර්යාල කාර්ය සහායක පුරප්පාඩු 7ක් සහ සනීප ආරක්ෂක කම්කරු පුරප්පාඩු 4ක් යන තනතුරු වල පුරප්පාඩු ඉදිරියීම සඳහා මේ වෙනකොට ශ්‍රී ලංකීය පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවලා තියෙනවා. ඉතින් මේ රැකියා අවස්ථාවන් තුනටම ඕනි වෙන්නේ සමාන සුදුසුකම් නිසා මම පොදුවේ මේ රැකියා අවස්ථාවන් තුන ගැන ඔබට විස්තර කරන්නම්. මේ රැකියාවල පත්වීමේ ස්වභාවය දිහා බලනකොට මේ ස්ථිර ඒ වගේම සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල් සඳහා හිමිකම් සහිත රැකියා අවස්ථාවන්. මේ සඳහන් කරලා නැහැ විශ්‍රාම වැටුපක් ලබා දෙනවා කියලා. ඒක නිසා බොහෝ දුරට මේ රැකියා අවස්ථාවන් විශ්‍රාම වැටුප් රහිත රැකියාවන් අවස්ථාවන් වනු ඇති. මේ වැටුප් ක්‍රමය ගැන බලනකොට PL1 කියන වැටුප් කැටගරියට තමයි මේක අයිති වෙන්නේ. ඒ මූලික වැටුප ලෙස රුපියල් 40500ක් ඔබට ආරම්භයේදී ලැබෙනවා. ඉතින් ආරම්භයේදී ඔබට අනෙකුත් දීමනා සමග රුපියල් 55000ක් 60000ක් අතර පඩියකට ඉතාමත් පහසුවෙන් මෙම රැකියා අවස්ථාවන් හරහා යන්න පුළුවන්. මේ සඳහා ආයුධම් කරන්න ඔබට තියෙන්න ඕනේ එකම අධ්‍යාපන සුදුසුකම් වෙන්නේ O level exam එකට පෙනී සිටීම පමණයි. ඒ වගේම මේ තනතුරු සඳහා ආයුධම් කරන්න නම් ඔබේ වයස් සීමාව අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ. මේ තියෙන වෙනත් කරුණු විදිහට මේ සඳහා ආයුධම් කරන්න ඔබ ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. ඒ වගේම තනතුරට පැවරෙන කාර්යයන් මැනවින් නිටි කිරීම සඳහා මෙන්ම දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීම සඳහා අවශ්‍ය වන කායික හා මානසික යෝග්‍යතාවයන් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම විශිෂ්ට චරිතයෙන් යුක්ත වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ තනතුරු සඳහා ඔබ බඳවාගන්නේ සම්මුඛ පරීක්ෂණයක් මගින්. එම සම්මුඛ පරීක්ෂණයේදී ඔබෙන් බලන්නේ මොන කරුණුද කියලා මේක සඳහන් කරලා තියෙනවා. ඔබට යම්කිසි බලපුරුද්දක් තියෙනවා නම් ඒ සඳහා ලකුණු 20ක් හිමි වෙනවා. ඒ වගේම ඉල්ලලා තියෙන අධ්‍යාපන සුදුසුකම් වලට අමතරව අතිරේක අධ්‍යාපන සුදුසුකම් තියෙනවා නම් ඒකට ලකුණු 20ක් ලැබෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයේ ඔබ පෙන්වන දක්ෂතාවය අනුව ලකුණු 60ක් වශයෙන් මුල් ලකුණු 100ක් ලැබෙනවා. ඔබ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීමේදී ඔබේ සියලුම සහතික පත්වල මුල් පිටපත් සහ නිසි පරිදි සහතික කරන ලද පිටපත් ඉදිරිපත් කරන්න ඕනි සම්මුඛ පරීක්ෂණයට. මේ තනතුරු වසර 3ක පරිවාස කාලයකට යටත් වූ රැකියාවන් වෙනවා. ඔබේ කාල සීමාව තුළ රාජකාරී වැඩ සහ හැසිරීම සතුටුදායක අන්දමින් පවත්වාගෙන ගියා නම් ඔයාගේ රැකියාව විස්තර කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඔබ සම්මුඛ පරීක්ෂණයට කැඳවුවාට පසු ඔබගේ අනන්‍යතාවය සහතික කිරීම සඳහා වළංගු ජාතික හැඳුනුම්පත හෝ වළංගු විදේශ ගමන් පත්‍රය ඉදිරිපත් කරන්න ඕනි. අපි දැන් බලමු මේ සඳහා ආයුධම්පත් ඉදිරිපත් කරන්න කොහොමද කියලා. මම මේ තනතුරු සඳහා ආයුධම් කිරීමට අවශ්‍ය ආයුධම් පත්‍රය මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒ ඔබට පුළුවන් ඒ ආයුධම් පත්‍රය ඩවුන්ලෝඩ් කරගෙන A4 ප්‍රමාණයේ කඩදාසිය මුද්‍රණය කරලා තමාගේ අත්අකුරින් සම්පූර්ණ කරගන්න. ඉන්පසු ඒ සම්පූර්ණ කරන ලද ආයුධම්පත් විධායක අධ්‍යක්ෂ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය තිම්බ්‍රීකස් කටුව මීගමුව කියන ලිපිනයට 2026 මැයි මාස 29 වන දිනට හෝ එදිනට ප්‍රථම ලැබෙන විදිහට ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ ආයුධම් පත්‍රයේ අවසානයේ ඔබගේ අත්සන සහතික කරන්න තියෙනවා. ඒ අත්සන සහතික කිරීමේදී රජයේ විදුහලක විදුහල්පතිවරයෙකු, සාමදාන විනිශ්චයකාරවරයෙකු, දිවුරුම් කොමසාරිස්වරයෙකු, නීතිඥවරයෙකු, ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු, ත්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලධාරියෙකු හෝ රුපියල් 72280ක මූලික මාසික වැටුපක් ලබන රජයේ ස්ථිර තනතුරක් දරන නිලධාරියෙකු විසින් ඔබේ අත්සන සහතික කරගන්න ඕනේ. ඉතින් මේ ආකාරයට තමයි රැකියා අවස්ථා සම්බන්ධයෙන් මේ දැන්වීම සඳහන් කරලා තියෙන්නේ. ඔබට තියෙන්නේ අවම අධ්‍යාපන සුදුසුකමක් වුණත් තමත් පහසුවෙන් ආයුධම් කරන්න පුළුවන් රැකියා කීපයක් විදිහට මේ රැකියාවන් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා ඔබට තියෙන සුදුසුකම් අනුව මේ රැකියාව වලට ආයුධම් කරලා බලන්න කියලා. ඒ වගේම ඉදිරියටත් මෙවැනිම රාජ්‍ය රැකියා අවස්ථාවන් පිළිබඳ වීඩියෝ වලින් ඔබ හමු වෙන්න අපේ YouTube කණ්ඩායම සූදානම් ඉන්නවා. ඉතින් රැඳී ඉන්න අපේ channel එකත් සමගම ඔබට සුබ දවසක්. බොහොම ස්තුතියි.